අයිබෝන් හැමෝටම මේ ඉන්නේ මීට සති 3කට විතර කලින් ගැටතිවුලෙන් පාර පනින්න යන අලි රංචුවක්. මේ අලි රංචුවේ ඇත්පට වගේ ඉපදෙනකොත් ඉන්නවා ඔයාලට පේනවා ඇති. ඉතින් ඒ විදිහට ඒ අලි රංචුව රේල් පාරට ගොඩ වෙලා යන්න හදද්දී රංචුව පිටිපස්සෙම ආපු ඇත්පැටියෙක් රංචුවත් එක්ක එන්නේ නැතුව මග නතර වෙලා ඉන්නවා. එයාට මොකක් හරි ආබාධයක් වගේ. ඉස්සරහා වම් කකුල ඉදිමිලා තියෙන ගතියකුත් පේනවා. එයාත් එක්ක ආපු අලි රංචුව ගියත් මෙයා තාම එතනමයි. ඔන්න දැන් නම් එයා හිමිහිමීට එනවා. එයාගේ වම් කකුල දනස ගාවට පිළිල්ලක් වෙදිලාද කොහෙද? ඒ කකුල නවානේ නැතුව ගොඩක් අමාරුවෙන් තමයි එයා ඇවිදන් යන්නේ. ඉතින් මේ ඇත්පැටිය පිළිබඳව අපි එදාම ගල්ගම වනජීවි කාර්යාලයෙන් දැනුවත් කරනවා. ඒ හරහා නිකවැටිය වනජීවි පශු අධ්‍යක්ෂකයටත් මේ පිළිබඳව දැනුම් දීලා පසුවදා උදේම නිකවැරටිය වනජීවි කාර්යාලයේ පශු වෛද්‍යවරයා ඇතුළු නිලධාරීන් පැමිණෙනවා මේ ඇත්පැටියට ප්‍රතිකාර කරන්න. Good morning everyone. ඔන්න අදත් උදේම පාර පයින් අරංචිය බලන්න. ඊයේ අලි 60ක් 70ක් විතර කරනවා කවන්ති 60ක් එක්ක. ඒ අතරේ හිටියා ටිකක් කොර ගහන අලි පැටියෙකුයි කකුලකට වෙඩි වැදිච්ච කොර ගහන ඇත්පැටියෙකුයි කකුලට වෙඩි වෙදිලා කොර ගහන ඇත්පැටියෙකුයි තවත් කකුලකට වෙඩි වැදිච්ච ලොකු කෙනෙකුයි. ඉතින් ඒක ගැන අපි වනජීවිකට දැනුවත් කරලා දැන් වනජීවි පශු වෛද්‍යවරුන්ගෙනුයි ගල්ගම වනජීවි කාර්යාලයෙන් අතු දෙන්න ඇවිල්ලා ඉන්නවා. ඒ ඇත්පැටියටත් නිර්වින්දනය කරලා බේත් කරන්නත් එක්ක මම හිතන්නේ නිර්වින්දනය කරලා බේත් කරයි. ඉතින් දැන් අපි සූදානම්ෙන් ඉන්නේ අගංචෝ එනකන්. අගංචෝ එන්නේ මේ පැත්තෙන්. ඉතින් අපි ඉන්නේ. ඉතින් අපි බලමු අද කොහොම වෙයිද අගංචෝ වෙයිද ඇතු වෙයිද ඒ ඉස්සර යන. පසුවදා උදේම නිකවැරටිය වනජීවි පශු අධ්‍යක්ෂකී පශු වෛද්‍යවරයා ඇතුළු නිලධාරීන් පැමිණෙනවා මේ ඇත්පැටියට ප්‍රතිකාර කරන්න. අලි රංචුව පාර පනින්න එන්න කලින් අලි රංචුව එන්න ඉන්න පාරේ ඔවුන් සැඟවී සිටිනවා අලි රංචුවත් එක්ක එන ඒ ඇත්පැටියට මෙතනින් නිර්වින්දනය වෙන්නට විදින්න බලාපොරොත්තු වෙන. ඔන්න පොඩි අලි රංචුවක් එනවා. ඒ අලි රංචුව නම් මේ ඇත්පැටියව පේන්නේ නැහැ. තවත් පිරිසක් ආවා. ඒ රංචුවෙත් නෑ ඇත්පැටව. වah නතර ගන්න නැද්ද? අද ගවන්ති සදානම් ආවා. හැබැයි මේ බේත් කරන්න හොයන ඇත්පැටිය තවම ආවේ නැහැ. හැබැයි දැන් කෝල් එකක් ආවා මේ පැත්තෙන් රංචුවක් මේක එනවා කියලා. එයා ගහනත් ඇහෙනවා. වෙඩිත් ඇහෙනවා. බලමු ඒ රංචුවේ පැටිය ඉදීද කියලා. ඔන්න දැන් තවත් අලි රංචුවක් කැටින් එනවා පේනවා.
අපි බලමු ඒ අලි රංචුවවත් මේ ඇත්පැටිය ඉදීද කියලා. ඔන්න මේ අලි රංචුවෙත් ඒ වගේ ඇත්පැටියෙක් ඉන්නවා පේනවා. බලමු ඒ ඉන්නේ අපිට ප්‍රතිකාර කරන්න අවශ්‍ය ඇත්පැටියද කියලා. ඒ ඇත්පැටිය නම් ඉක්මනට ඇවිදන් එනවා. කකුලේ ආබාධය තියෙන කෙනා නෙවෙයි වගේ. ඔන්න තවත් ඒ වගේ ඇත්පැටිය. එයාත් හොඳට ඇවිදන් යනවා කිසිම ආබාධයක් නැති කෙනෙක් වගේ. ඒ දෙන්නගෙත් පොඩි වලියක් වගේ. බලමු මෙතන ඉන්නවද කියලා අපි හොයන කෙනාව. ඔය ඉන්නේ ඇත්පැටිය. අර එන්නේ ඇත්පැටිය. අර එන්නේ. ඇත්පැටිය එනවා පිටිපස්සෙ මෙන්නේ. දැන් වනජීවි නිලධාරීන් සූදානමින් ඉන්නේ එයාට නිර්වින්දනය එන්නට විදින්න. ඒ රංචුව හිටපු මේ කෙනට වනජීවි නිලධාරීන් දැකලා ටිකක් කලබල වෙච්ච නිසා ඇත්පැටියට නිර්වින්දනය එන්නට විදි ගන්න බැරුව ගියා වගේ. අන්න තව එක්කෙනෙක් කලබල වෙලා. සද්දෙකුත් දැම්මා. එයා රංචුවේ නායිකාවද කොයිද රංචුව කෙනෙක්ට කරදර කරන්න හදනවා කියලා තමයි එයාට තරහ ගින් තියෙන්නේ. කොහොම හරි ඒකෙන් මේකෙන් ඇත්පැටියට නිර්වින්දනය වෙන්නත් විද ගන්නත් බැරුව ගියා. හැබැයි වනජීවි නිලධාරීන් වැඩි අත්හැරියේ නෑ. ඇත්පැටිය රංචුවත් එක්ක ප්‍රධාන පාරත් මාරු වෙලා අලිකටත් පැනලා වැදුනා. වැදුනා. ඒක රක්ෂිතය අතෝට යන්න ඔන්න මෙන්න කියලා කිව්දි ඇත්පැටියට නිර්වින්දනය වෙන්නත් එන්නත් කරනවා. අලියෙකුට නිර්වින්දනය වෙන්නට විතහම එයා නිර්වින්දනය වෙන්න ටික වෙලාවක් ගත වෙනවා. ඇත්පැටිය ගියා බේතුත් නිර්වින්දනය වෙන්නටත් වැදුනා ගැහුවා. දැන් මෙතන එළියට ගියා රංචුවත් එක්කම වනජීවි නිලධාරීන් ඉන්නවා. තව ටිකකින් ඇතුළට ගිහිල්ලා බලයි. බලලා ප්‍රතිකාර කරයි කියලා හිතනවා. බලමු අපිට ඇතුළට යන්න විදියක් නැහැ. බලමු අපිට තොරතුරක් දැනගන්න ලැබෙයි ඇත්පැටියට බේත් කරාද කොහොමද කියලා. ඒ විදිහට එයාට නිර්වින්දනය වෙන්න අවශ්‍ය කාලෙ දීලා වනජීවි නිලධාරීන් කැලේ ඇතුළට යනවා එයාට ප්‍රතිකාර කරන්න. ඇතුළෙන් වෙඩි සද්ද ගොඩක් ඇහෙනවා. මම හිතන්නේ රංචුව අහල පහලම ඇති. අද දවස ගොඩක් සතුටුයි. මොකද දෙපාන්දර ගවන්ති සතාවත් බලන්න හම්බුණා. ඒ වගේම ඊයේ අපි දැක්ක වෙඩි වැදුණු ඇත්පැටියටත් ප්‍රතිකාර කරවන්න වනජීවි නිලධාරීන් දීලා දැන් ඒ වැඩ කටයුතු මේ කැලේ ඇතුලේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇත්පැටිය රංචුවත් එක මෙතනින් යද්දී නිර්වින්දනය එන්නත් කරා. ඊට පස්සේ කැලේ ඇතුලට ගිහිලා තමයි ඇත්පැටිය නවතින්නේ. ඊට පස්සේ දැන් එතෙන්ට දැන් වනජීවි නිලධාරීන් ගිහිලා ඉන්නේ ඇතුලට ප්‍රතිකාර කරන්න. ඉතින් ගොඩක් සතුටුයි. මොකද ඇත්පැටිය ඊයේ දැකගත්ත ඇත්පැටියට අද වෙද්දි ප්‍රතිකාරයක් කරන්න ලැබිච්ච එක ගැන කොහොම හරි ඒ ඇත්පැටියට ඒ විදිහට ප්‍රතිකාර ලබා දුන්නාට පස්සේ ඊළඟ දවසේ උදේ ඇත්පැටිය කලින් දවසට වඩා වැඩි අපහසුතාවක් නැතුව ඇවිදන් යන විදිය ඔයාලට පේනවා ඇතිනේ. ඉතින් ඒ විදිහට ඒ ඇත්පැටියට ප්‍රතිකාර කරේ පසුගිය සැප්තැම්බර් 16 වෙනිදා. එදා ඉඳලා අද දක්වාම අපි මේ ඇත්පැටිය ගැන ගොඩක් අවධානයෙන් ඉන්නේ. ඊට පස්සෙත් අපිට තැන් කීපයකදීම මේ ඇත්පැටියව දකින්න ලැබෙනවා. ඒ වගේම වනජීවි පශු වෛද්‍යකයෙකුනුත් මේ ඇත්පැටියට නැවත ප්‍රතිකාරයක් සිදු කරන්නත් කීපවතාවම උත්සාහ කරනවා. ඒ දේවල් ගැන විස්තර මම වෙන වීඩියෝ එකකින් ඔයාලට ඉදිරිපත් කරන්නම්.
ඉතින් මේ වීඩියෝ එකක් බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙනකල් හැමෝටම සුබ දවසක්. මම පතුම් බණ්ඩාර.